අපිත් එක්ක හිටපු කීවෙනි ප්‍රසංගයද මේ? මතක නැහැ. මට මතකත් නැහැ. ඒ තරමට ප්‍රසංග වල හිටියා. මේ තමයි චාවෝ සංගීත කණ්ඩායමට මාර අත්වලක් දෙන මාර හයියක් දෙන ලංකාවේ නිවේදකවරු ගොඩක් ඉන්නවා. අපිට සපෝට් කරන හැබැයි මේ තරම් දෙන සපෝට් එක සනත් අයියේ මට ඇත්තටම හම්බෙලා නැහැ. මම මේ වචනෙන් කියනෝනේ මම නිවේදකවරුන්ට ඕන තරම් කියන්න තියෙන දේ මූන්ට කියන හැබැයි මේ වගේ සප් එකක් දෙන නිවේදකයෙක් මොකද මෙයාගේ හදවතේ තියෙන්නේ කටේ තියෙන්නේ චාවෝ විතරයි. ෂෝ එකක් මෙයාට ආවොත් මල්ලි අපි චාවෝ දාමුද මොකද මම ඒක පෞද්ගලිකවම දන්නවා. ඒ වගේම ආමි සොල්දාදුවෙක් රටට බරක් නැති අපිට බරක් නැති ජීවිතේ කන්න පුළුවන් උපරිම කටු කාලා අද නිවේදකයෙක් විදියට අචුන් අයියේ අනුරාධපුරයට මේ වගේ නිවේදකයෝ තමයි අනිවාර්යයෙන්ම ඕනේ මේ ඉන්නේ ප්‍රසංග සංවිධායකවරු. මෙයා වගේ කෙනෙක්ට අවස්ථාව ලබා දෙන්න ඕන. අපේ සනත් අයියට මානුෂීය හදවතට අපේ වැඩට දෙමුද සද්දේ. අද ප්‍රියාන් අයියත් එකතු වෙලා ලස්සන වැඩක් කරා. බොහොම ස්තුතියි ප්‍රියාන් අයියේ. මේ වගේ සංගීතයට දෙන සපෝට් එකට මට ඔයා ගැන කිව්වා ඉස්සෙල්ලා මං. හැබැයි කියන්න දේවල් ගොඩක් තියෙනවා සනත් අය ප්‍රියාන් අය ගැන වචන කොච්චර තිබ්බත් කාල වේලාව ඉක්ම යන නිසා ඔයාලට බාරයි වේදිකාව මෙතනින් එහාට.